Hello guys, ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ eShop web application development video series එකේ තවත් එක වීඩියෝ එකකට. මම අද කතා කරන්න යන්නේ මගේ මේ eShop web application එකේ sign in process එකයි ඒකේ validation එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. එතකොට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මගේ sign up page එක. ඒ වගේම මම මෙතනින් already have an account sign in ගියපුවාම මගේ sign in page එක ඔයාලට බලා ගන්න පුළුවන්. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ sign in page එක. හරි මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ sign in part එක වැඩ කරන්නේ කියලා. ඉතින් මේකේ අපි sign in වෙන්න කලින් අපි sign up වෙලා ඉන්න ඕනේ. ඉතින් මම හිතනවා මගේ details ටික දෙන්නම්. පාස්වර්ඩ් එකට මම 1 2 3 4 5 6 කියලා දෙන්නම්. මොබයිල් නම්බර් එක මේක දෙන්නම්. දෙන්න එක මේල් කියලා තියෙනවා. ඊට පස්සේ sign up එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන වරන registration successful කියලා. ඊට පස්සේ already have an account sign in කියන එකට ගියාම මෙතන sign in page එක තියෙනවා. ඉතින් sign in button එක ක්ලික් කරාම මට එනවා please enter your email කියලා. ඉතින් මම මගේ email එක දාගන්නම්. මම ඉස්සෙල්ලාම මේ මගේ අර හරි email එක දාන්නද මම නිකන් වැරදි email එකක් දාලා password එක 1 2 3 4 කියලා දෙන්න. ඊට පස්සේ sign in නම් ඉන්නරින් email එක password කියලා මගේ මේක එනවා. ඊට පස්සේ මම ආයි මගේ හරි email එක දෙන්න. ඒක දීලා sign in වුණාම ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේක වැඩ කරලා අපි home page එකට යනවා. ඉතින් මොන විදිහට තමයි මේකේ sign in එක වෙන්නේ validation කොහොමම එන විදිහ ඔයාලට බලා ගන්න පුළුවන්. හරි දැන් අපි බලමු මේකේ back end එක කොහොමද හැදලා තියෙන්නේ කියලා. අපි කෝඩ් එක පැත්තට. ඉතින් ඒකේ අපි index.php එකට ගියාම මම මෙතන කමෙන්ට් එකක් දාලා තියෙනවා. මෙතන කමෙන්ට් එකක් දාලා තියෙනවා ඔයාලට පේනවා sign in box කියලා. ඉතින් මෙන්න මේක තමයි අපේ කෝඩ් එක. මම කලින් වීඩියෝ එකකදී ඔයාලට කතා කරා මේ D9 එක ගන්න යන්නේ. ඒක නිසා තමයි sign up and sign in pages දෙක මාරු වෙන්නේ කොහොමද ඒක එහෙම වෙන්නේ කියලා මම කලින් වීඩියෝ එක කතා කරා. එimhe D9 කියන එකෙන් තමයි ඒක වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම sign in කියලා මගේ title එක දාලා තියෙනවා. එතකොට ඔයාලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන් PHP part එකක් cookies වලට අදාළ. ඉතින් මේ part එක අපි දාලා තියෙන්නේ remember me කියන option එකට. මෙන්න මේ remember me කියන option එකට. ඉතින් ඒ option එක ගැන මම වෙන වීඩියෝ එකක් කතා කරන්න. ඉතින් මේකදී අපි කතා කරමු sign in එකේ code එක ගැන. ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් අපි email එක password එක type කරන්න තියෙන code එක මෙන්න මෙතන තියෙනවා. ඒ වගේම මේක remember me එක මම ඔයාලට පස්සේ වීඩියෝ එක කියලා දෙන්නම් කිව්වා. ඉතින් ඒක මේ වීඩියෝ එකට දාලා නැහැ. ඉතින් මෙන්න මෙතන තියෙනවා sign in කියන බටන් එක and new to eShop sign in කියන බටන් එක. ඒ බටන් දෙක තමයි උතන තියෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි අපේ sign in box එකට දාලා design එක. එතකොට ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් on click sign in කියලා තියෙනවා. ඉතින් මේක JavaScript හරහා තමයි වෙන්නේ. මම JavaScript එකට යන්නම් දැන්. එතකොට මෙන්න මේක මේ email එකයි password එකයි කියන දෙක variable එකට store කරගන්නවා. ඒ වගේම form data එකක් විදිහට append කරගන්නවා. ඒ form data එක තමයි අපි එතකොට යවන්නේ අපේ sign in process.php කියන එකට. ඉතින් අපි දැන් යමු sign in process.php කියන ෆයිල් එකට. එතකොට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අපි email එකයි password එකයි post method එකකින් මෙතන එනවා. ආවට පස්සේ ඒකත් අපි variable වල store කරගන්නවා. ඒ වගේම මෙන්න මෙතනදී අපි බලනවා select query එකක් දාලා අපි මේ add කරපු email එකයි password එකයි එතන තියෙනවද කියලා. ඉතින් එහෙම email එකයි password එකයි add කරපු එක අපේ database එක දැනට නැත්තම් අපි echo එකක් දානවා success කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ echo successful නැත්තම් මෙන්න මේ විදිහට invalid email or password කියලා echo වෙනවා. ඊට පස්සේ ඒ echo එක මෙතෙන්ට අරන් ඇවිල්ලා ඒක ඒ echo එක success නම් මේ කියනවා home.php එකට යන්න කියලා. එහෙම නැත්තම් එතන success කියලා ආවේ නැත්තම් mails එකකින් දාලා කියලා තියෙන්නේ එතන in HTML වෙන්න කියලා. එතකොට ඒ වගේමයි මෙන්න මේ
මෙන්න මෙතන තමා තියෙන්නේ අපේ වැලිඩේෂන් පාට් එක. මෙතන if එකක් දාලා කියනවා ඊමේල් කියන empty වුණොත් echo කරන්නලු please enter your email කියන එක. ඒ වගේ විපස්සයක් දාලා තියෙනවා password එක empty නම් echo එකක් එනවා please enter your password කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමා අපේ sign in part එක වෙන්නේ. ඉතින් හරිම පොඩි කෝඩ් එකකට කරන්න තිබ්බේ. අපි කතා කරමු මේ sign in page එකේ තව අපිට තියෙනවා remember me option එක, forgot password option එක වගේ දේවල්. ඒවා මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එකේ මම මෙච්චරයි කතා කරන්නේ. ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු වෙනවා. thank you.